ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාවේ එළවලු සැපයීමෙන් විශාල ප්‍රමාණයකට දායක වන නොරොච්චොල් ප්‍රදේශයේ ඉලන්තිඅඩිය කියන ග්‍රාමයේ තරුණ කෘෂි ව්‍යවසායක වන මිස්ටර් ෂහන්ගේ AI Grow ආයතනය විසින් ඉදිකරනු ලැබූ නවීන කෘෂි ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීම සඳහා එන්න අපිත් එක්ක යන් ඇතුළට. ශයන් මහත්තයට අවශ්‍ය වුණා නවීන කෘෂි තාක්ෂණික විසඳුමක්. මොකද මේ ප්‍රදේශය කියන්නේ අධිකව කාලගුණික දේශගුණික විපර්යාස වලට ලක් වෙන ප්‍රදේශයක්. ඉතින් ඒ නවීන කෘෂි තාක්ෂණික විසඳුම ඒ කියන තරුණ කෘෂි ව්‍යවසායකයන් සඳහා ලබා දීලා ගොඩනගපු නවීන AI Grow Smart Climate Control පද්ධතිය මගින් පරිපාලනය වෙන හරිතාගාරයක් ඇතුලේ තමයි අපි මේ දැන් ඉන්නේ. එතකොට ඔබට බලා ගන්න පුළුවන් කොහොමද ඒ නවීන කෘෂි තාක්ෂණික විසඳුම් නැත්නම් ඒ කියන ස්මාර්ට් ක්ලයිමේට් කන්ට්‍රෝල් එක හරහා මේ ග්‍රීන් හවුස් එකේ සිද්ධ වෙන කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් වලදී මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෙතනදී සිද්ධ වෙන්නේ අපේ බාහිර අපේ ග්‍රීන් හවුස් එකෙන් එළිය සම්බන්ධ කරලා තියෙන ස්මාර්ට් වෙදර් ස්ටේෂන් එක හරහා ලබා ගන්න බාහිර පරිසර සාධක ටිකයි. එතකොට අපේ ස්මාර්ට් ක්ලයිමේට් කන්ට්‍රෝල් එක හා සම්බන්ධ අභ්‍යන්තරික දත්ත ලබා ගන්න සෙන්සස් මගින් ලබා ගන්න මේ අභ්‍යන්තරික පරිසර සාධක ටිකයි එකතු කරලා එතකොට මේ ගෘහය ඇතුළ ප්‍රශස්ත මට්ටමෙන් භෝග වගාවට අවශ්‍ය කරන සාධක ටික පරිපාලනය කිරීම තමයි කරන්නේ. එතකොට මේකට අපි ප්‍රධාන වශයෙන් යොදා ගන්න අපේ ස්මාර්ට් ක්ලයිමේට් කන්ට්‍රෝල් එක. එතකොට මේ මගින් වර්ෂා වේලාවක අපිට බලා ගන්න පුළුවන් ඇතුළත ආර්ද්‍රතාවයේ ඉහළ යද්දී මේ දෙපැත්තේ තියෙන රෝල් අප් කර්න්ස් මෙන් පහළට ගිහිල්ලා ඇතුළේ ආර්ද්‍රතාවය පාලනය කරගන්න අවශ්‍ය කරන මෙතන ඔයාලට දකින්න පුළුවන් සර්කියුලේෂන් පෑන්. එතකොට මේ සර්කියුලේෂන් පෑන් ඔන් කරලා ඇතුළත අවශ්‍ය කරන පරිසරික තත්ත්වවලට අපේ මේ ගෘහය තුළ ඒ පරිසරික තත්ත්ව මේ පරිපාලනය සිද්ධ කරනවා. ඒ වගේම තමයි අවශ්‍ය වෙලාවට එක්සෝස් පෑන් ඔන් කරලා මේක ඇතුලේ උෂ්ණත්වය ඉහළ යනකොට ඒ අවශ්‍ය කරන ප්‍රසස්ත මට්ටමේ උෂ්ණත්වය පවත්වා ගන්නවා. ඒ වගේම ඔබට අවශ්‍ය කරන වෙලාවට ඔබ ලබා දීලා තියෙන වෙලාවට මේක ඇතුලේ ජල සම්පාදන කටයුතු සිදු කරනවා. අන්න ඒ වගේ නවීන කෘෂි තාක්ෂණික විසඳුම් විශාල ප්‍රමාණයක් මේ ශයන් මහත්මයාගේ අලුතින්ම ඉදිකරන ලද AI Grow හරිතාගාරය තුල අපිට දැන් ගන්න පුළුවන්.